දෙකක් තියෙනවා. එකක් තමයි මේ වතිකානුවේ. වතිකානුවට එනවා නම් අනිවාර්යෙන් දවසක්ම සම්පූර්ණයෙන්ම මේකටම වෙන් කරන්න වෙනවා. අන්න ධර්මද වටිනම ලයිබ්‍රරි එකට යන්න අවසර නැහැ. මේක කොච්චර ලොකුයිද. හැබැයි මේකෙන් අඩුතරමින් 10 පංගුවකටවත් මිනිස්සුන්ට බලන්න අවසර නැහැ. ඓතිහාසික රෝම නගරයේ ටයිබර් නදියේ ආසන්නයේ පිහිටලා තියෙන ලෝකේ කුඩාම රාජ්‍ය වෙච්ච වතිකානුව බලන්නයි අද මම යන්නේ. ශුද්ධෝ පේදුරුතුමාගේ සොහන වෙනුවෙන් ඉදිවෙච්ච ශුද්ධෝ විස්ථානයක් හේතු කරගෙන තමයි මුලින් මෙතන පල්ලියක් වගේ හැදෙන්නේ. අද මේ වෙනකොට මෙතන ශුද්ධෝ පේදුරුතුමා වෙනුවෙන්ම හදපු බැසිලිකා එකක් තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි කතෝලිකයෝ මෙතනට එන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ලෝකේ තියෙන කුඩාම රාජ්‍ය වෙච්ච වතිකානුව බලන්න. රටක් ඇතුලේ තියෙන රාජ්‍යයක්. ඉතාලියේ මේ වගේ දෙකක් තියෙනවා. එකක් තමයි මේ වතිකානුව. ඉතින් අද අපි ආවා වතිකානුව බලන්න. ලොකු පොලිමක් තියෙනවා. පොලිමෙන් තමයි ඇතුලේ මේ පියස්සට එන්න ඕන. ඒ කියන්නේ ඔක්කොම චෙක් කරනවා. එහෙමයි ඇතුලට ගන්නෙ. ඊට පස්සේ පල්ලිය ඇතුලට යන්න නම් අපිට තවත් පොලිමක ඉන්න වෙනවා. වතිකානුවට එනවා නම් අනිවාර්යෙන් දවසක්ම සම්පූර්ණයෙන්ම මේකටම වෙන් කරන්න වෙනවා. මම ගියේ ඉරිදා දවසක හින්දා සෙනග ටිකක් වැඩි. අනිත් එක තමයි සමයකේ. සමයකේ වීකෙන්ඩ් එකක් කියලා කියන්නේ ඕන තැනක සෙනග. කොහොම වුණත් රෝම් වලට දැනෙන නම් මහා පුදුමාකාර රසණයක්. මෙන්න මේ පේන බිල්ඩින් එකේ දකුණු අත පැත්තේ ඉඳලා දෙවෙනියට තියෙන ජනේලෙන් තමයි පාප් වහන්සේ දවල් 12 පූජාව වෙලාවේදී ඇවිල්ලා මිනිස්සුන්ව බ්ලෙස් කරන්නේ. විනාඩි 10කට පැය කාලයකට වගේ පොඩි වෙලාවකට පාප් වහන්සේ මෙතනින් පෙනිලා මිනිස්සුන්ව බ්ලෙස් කරනවා. වතිකානුවට ඇවිල්ලා අපිට තියෙන හදිසියට ඉක්මනට යන්න බෑ. පොලිමේ ඉන්නවා නම් මාර පොලිමක් තියෙන්නේ. අද මියුසියම් එක බලන්නත් පුළුවන්. අද මියුසියම් එක ෆ්‍රී හින්දාද කොහෙද මියුසියම් එකට දෙනවා ඊටත් වඩා පොලිම. හිතා ගන්න බැරි දුරක් තියෙනවා මියුසියම් එක පොලිම. මේ වගේ චෙකින් එකකින් පස්සේ අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ නීති කාලෙන් කාලට වෙනස් වෙනවා. මේ ඉන්නේ ස්විස් බටහින් මේගොල්ලන් තමයි වතිකානුව ඇතුලේ සම්පූර්ණ ආරක්ෂාව සපයන්නේ. බැසිලිකා එකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ බැසිලිකා එක ඉස්සරහට ගියාම අපිට අපි ආපු පාර පේන විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නේ. ඔන්න ඔය කණුවෙන් එහා ඉඳලා තමයි අපි ආවේ. ඊට පස්සේ තමයි චෙක් කරලා පියස්ස ඇතුළට ගත්තේ. මෙන්න මේ විදිහට තමයි බැසිලිකා එකේ ඉඳලා අපිට එළිය පේන්නේ. මේ තියෙන්නේ බැසිලිකා එකේ එන්ට්‍රන්ස් එක. මෙතනින් තමයි අපි පල්ලියට ඇතුල් වෙන්නේ. මේ තියෙන්නේ ප්‍රධාන දේවස්ථානය. ඉතින් කොයි වෙලේ ගියාත් මෙතන මේ විදිහට සෙනග ඉන්නවා. ඉතාලි පුනරුදය හා බැඳිච්ච බැරොක් කලාව අපිට දකින්න පුළුවන් මෙන්න මේ වතිකානුව තුලින් හොඳට. ඒ වගේම තමයි ලෝකේ ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් විසින් ඇඳපු චිත්‍ර, ඒ වගේම මූර්ති, මේ වගේ ලස්සන කලාකෘති ගොඩාක් දකින්න පුළුවන්. පල්ලියකට වඩා මට නම් දැනුනේ මෙතන තනිකරම කලාගාරයක් වගේ. වතිකානුවේ ඉතිහාසය ගැන හොයාගෙන යනකොට අපිට එක එක කතා අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරිනුත් ප්‍රධානතම වෙන්නේ මේ වතිකානුව ගොඩනැගෙන්නේ ක්‍රිස්තියානීන්ගේ සොහොන් මතින් කියන එක. අපි කතාවක් අහලා තියෙනවා රෝමයේ ගිනි ගන්නකොට නීරෝ වීණා වාදනය කරා කියලා. කොහොම වුණත් මේ රෝමයේ ගිනි ගැනීමට ක්‍රිස්තියානීන් සම්බන්ධයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ජේසුතුමාගේ මරණෙත් එක්ක ජුදා සමාජය පිළිගත්තේ නැහැනේ ජේසුතුමාව. එතකොට ජේසුතුමාව අනුගමනය කරපු මේ ක්‍රිස්තියානීන් කියන පිරිස ගොඩාක් අසරණ වෙනවා. ඉතින් එයාලා අරගල කරන්න පටන් ගන්නවා. අන්න ඒ අරගලේ ප්‍රතිඵලයක් තමයි රෝමෙට ගිනි තියන එක. මේ නීරෝ කරන්නේ මේ ක්‍රිස්තියානීන්ව හොය මරපු එක. එහෙම මරලා වැළලුවා කියලා කියන්නේ මේ වතිකානු කියන කඳු ගැටය තුල. මේ වතිකානු කියන කඳු ගැටය එකමක ලතින් නමක්. කොහොම වුණත් මේ අතර හිටියා පේදුරුතුමා. ඒ කියන්නේ ජේසුගේ ළඟම ගෝලයා.
පේතෘතුමාව මරලා වලලලා තිබුණෙත් මෙන්න මේ කඳු ගැටය තුල. ඊට පස්සේ ඒක දැනගත්තු පිරිස ටිකෙන් ටික පේතෘතුමාව වන්දනාමාන කරන්න උතනට ගිහිල්ලා ඒක ශුද්ධ ස්ථානයක් බවට පත් වුණා. පුංචියට ශුද්ධ ස්ථානයක් බවට පත් වෙච්ච මේ තැන කොන්ස්ටන්තිනෝපල් අධිරාජ්‍ය ලොකු පල්ලියක් හැදුවා. මොකද එයා තමයි කතෝලික දහම රෝමානු කතෝලික ආගම විදිහට බාරගත්තේ. ඒ පල්ලිය තමයි අද ඔයගොල්ලන්ට පේන මේ බැසිලිකාව දක්වා ලොකු වෙලා තියෙන්නේ. මේ පල්ලිය අපිට යන්න තියෙන තැන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ගොඩක් තැන්වලට යන්න අවසරයක් නැහැ. මේකේ ලයිබ්‍රරි එක තමයි මම දන්න තරමට වටිනම ලයිබ්‍රරි එක. වටිනවා ඒ ලයිබ්‍රරි එක ගොඩක්. ඒවට යන්න අවසර නැහැ. මේක කොච්චර ලොකුයිද? හැබැයි මේකෙන් අඩුතරමින් 10 පංගුවකටවත් මිනිස්සුන්ට බලන්න අවසර නැහැ. හරිම පොඩි කොටසයි මේ බැසිලිකා චර්ච් එක විතරමයි බලන්න පුළුවන්. ඉතින් කාලෙන් කාලට නීති වෙනස් කරනවා. මම කලින් පාර එනකොට මීට වඩා දෙයක් තිබුණා බලන්න. අද එහෙම ලොකුර නෑ මේ වලට පේන ඇති. පිටිපස්සේ තියෙන පල්ලිය ඇතුළේ විතරයි බලන්න අවසර තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මේ වතිකානුවේ අපිට ආගමික ස්ථානයක් කියලා දැනෙනවට වඩා කලා භවනක් වගේ තමයි දැනෙන්නේ. මේ නිර්මාණය දැක්කොත් ඔයගලන්ටත් ඒක තේරෙයි. මේක මහා කියලා නිම කරන්න බැරි තරම් හිතා ගන්න බැරි තරමේ වටිනා නිර්මාණයක්. මාරම ලස්සනයි. මේක තියෙන්නේ මේ චර්ච් එකෙන් එළියට වෙන්න පියස ඇතුලේ. ඉතින් මේ වගේ මූර්ති, ඒ වගේම හිතා ගන්න බැරි තරම් ලස්සන චිත්‍ර, මේ දේවල් තමයි අපිට මුළු මේ වතිකානු බැසිලිකා එක ඇතුලේ සහ එතනින් පිට මේ හැමතැනම දකින්න තියෙන්නේ. මෙතනලා චුට්ටක් ඉඳගෙන ඉන්නකොට හරි සනීපයි. මේක දිහා බලාගෙන. අද ප්‍රශ්න දවසක් ගොඩක් හැමෝම මිනිස්සු මෙහෙම තමයි පොඩක් ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්නවා.